එහෙම හැඟීමක්වත් නැහැ. වැඩි මොනොත් කියන්න බලන්න මම වරායේ කම්කරුවේ. මම එහෙම නැත්නම් අහවල් තැන කම්කරුවේ. කියනවා මිසක් මම කම්කරුපන්ති කියලා කියන තරම් එහෙම විඥානයක් කොහෙවත් නැත. මේක බොරු කතාවක්. දැන් මේක ආවේ කොහොමද? මේකත් අපි පොඩ්ඩක් කතා කරමු. ඇයි මේ මාක්ස්ට මෙවැනි බොරු සංකල්ප නිෂ්පාදනය කරන්න උවමනා වුනේ? මහා ලොකු විද්‍යාවක් හැටියට. මාක්ස්වාදය යනු විද්‍යාවක් කියලා නෙමෙයි කියන්නේ. විද්‍යාවක් නෙමෙයි. විද්‍යාවක් කියන එකත් මහ ඇත්තක් කියලා මම කියනවා නෙවෙයි. විද්‍යාවෙත් මහා පට්ටබල් බොරුවක්. ඒක වෙනමෙට. නමුත් අපි කල්පනා කරනවා. මේකයි පස්සේ කියනකොටත් කල්පනා වෙනවා. ඇඳේ කියනකොටත් කල්පනා වෙනවා. ආන්සිපුට කියනකොටත් කල්පනා වෙනවා. දැන් මේ කතා කරනවත් මටත් කල්පනා වෙනවා. ඉතින් අපි කල්පනා කරලා අපි නිර්මාණය කරපු දේවල් ටිකක් තියෙනවා. ඇයි මේක මෙහෙම වුනේ? පිළිවෙලකට මේක කියාගෙන යනවා. එක පැතිවලට යනවා මම සමහර වෙලාවට. ඒක වෙනම කාරණයක්. නමුත් මේ මූලික කතාව කියාගෙන යනවා. ඒ කතාවේ පටන් ගැනීම තියෙන්නේ 15 වෙනි සියවස අග. දකුණු යුරෝපේ. එහෙමත් නැත්නම් නැගෙනහිර යුරෝපේ. කොපර්නිකස්ලා ගැලීලියෝලා තමයි මේකේ මුල් ආරම්භකාරයෝ. ඊටත් එහා ගියොත් එහෙම කියන්න පුළුවන් ලෙනාඩෝ ඩා වින්චිලා, මිචෙලාන්ජිලෝලා මේ වගේ අය තමයි මේකේ පුරෝගාමීව හැටියට ක්‍රියා කරන්නේ. ඔවුන් විසින් දකුණු යුරෝපයේ සහ නැගෙනහිර යුරෝපයේ යම් ප්‍රමාණයකට අලුත් චින්තනයක් ඇති කෙරුවා. ඒ අලුත් චින්තනය ඇති වෙන්න හේතුවත් අපි දන්නවා මොකක්ද? අපි හිතන විදිහට ඒක මේ ප්‍රධාන වශයෙන්ම මේ අපේ රටවල තිබුණු දැනුම අරාබි මාර්ගයෙන් එහාට ගියාට පස්සේ ඒක ලබා ගැනීමේ ක්‍රමයක් හැටියට තමයි මේ චින්තන විප්ලවය ඇති වුනේ. නමුත් මේ චින්තන විප්ලවය එතනින් නැවතුනේ නැහැ. ඔවුන් ඊට දුර ගියා. ආසියාවේ තිබුණු ඒක අරගත්ත තමයි යම් කොටසක්. නමුත් අරගෙන ආසියාවේ විදියට වැඩ කරේ නැහැ. ඔවුන් වෙනත් ආකාරයකට යන්න පටන් ගත්තා. ඒ යන ගමනේ ඒ අලුත් චින්තනය අපි ඒකට කියනවා යුදෙව් ග්‍රීක එහෙම නැත්නම් ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය කියලා. මේ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය ග්‍රීකයන්ගෙන් ගත්ත කොටසක් තියෙනවා යුදෙව්වන්ගෙන් ගත්ත කොටසක් තියෙනවා. ඊට පස්සේ ඇති වෙච්ච ක්‍රිස්තියානි ආගම ඇති ඊට පස්සේ මාටින් ලූතරලා කැල්වින්ලාගෙන් පස්සේනේ. මේක වෙනකොට ඒක ඇතිලා නැහැ. නමුත් අපි ක්‍රිස්තියානි කියන වචනේ පාවිච්චි කරනවා. මොකද මේ ක්‍රිස්තියානි ආගමත් ඇති වුණේ මේ සංස්කෘතියේ මේ චින්තනය නිසා. ඒක ඇඳින්වීම සඳහා ඒ වචනේ අපි පාවිච්චි කරනවා. මේ චින්තනයේ ප්‍රධාන දේවල් දෙකක් තුනක් විතරක් මම කියන්නම්. එකක් තමයි අන්‍යයන්ගෙන් වෙන්වීම. එතෙක් සමස්තයක් හැටියට සමාජයක් හැටියට ජීවත් වෙච්ච මිනිස්සු එතනින් පස්සේ වෙන් වෙලා තනි තනිව කොහොම වෙතත් අර තිබුණු විශාල පවුල වෙනුවට න්‍යෂ්ටික පවුල ඇති වුණා. ඒ න්‍යෂ්ටික පවුල ඇති වුණා විතරක් නෙමෙයි අර බැඳීම් නැති වුණා. වෙන්වීම තමයි මේකේ ප්‍රධාන දේ. වෙන් කිරීම. එකක් අනිත් එකෙන් වෙන් කිරීම. ඒ අය ඉඩමත් එක්ක භූමියත් එක්ක තිබුණු සම්බන්ධයක් නැති වුණා. ඔවුන්ගේ බැමි කඩා දැම්මා. ඒක ටිකක් කල්ගේ ඒක දවසක් සිද්ධ වෙච්ච එකක් නෙමෙයි. මේක ASCII ගැලීලියෝලා නිව්ටන්ලා මේ ඔය අද කාර්මික විප්ලවය කියන දේවල් මේ ඔක්කොම අවුරුදු 100 ගානක් විතර යනවා ටික මේක සිද්ධ වුණා. ඒ සිද්ධ වීමේ ප්‍රතිඵලයක් හැටියට වෙන්වීමේ ප්‍රතිඵලයක් හැටියට සමාජය කියන සංකල්පය වෙනුවට පුද්ගලයා කියන සංකල්පය ඉස්සරහට ආවා. සොසයිටි කියන එක වෙනුවට පුද්ගලයා කියන සංකල්පය ඉස්සරහට. ඉන් පස්සේ මේ චින්තනයේ ප්‍රධානම කාරණා උනේ මොනවද? මේ පුද්ගලයන්ගේ ඉන්ද්‍රිය පිනවීම සහ මම කියනවා හැඟීම් වලට වහල් වීම. ඒක ටික අද වෙනකොට මිනිස්සු ඉතාමත්ම දරුණු තැනකට ගිහිලා තියෙනවා. අපි හිතුවට බටහිර රටවල් පාරාදීස කියලා මේ රට තාමත් හුඟක් හොඳයි. මෙතන පාසල් ශිෂ්‍යයෝ ඉන්නවා කියන්නත් කැමති නෑ. නමුත් ඔයගලට අනුගමනය කරන්න එහෙම නෙවෙයි මේ කියන්නේ. ඇමරිකාවේ පාසල් වල ළමයි තුවක්කු අරගෙන යනවා. ඔයගොල්ලෝ කවදාකවත් ගෙනියන්න එපා තුවක්කු. තුවක්කු අරගෙන යනවා. ඊළ වෙඩි තියෙනවා සමහරලාට තමන්ගේ සගයන්ට. ඉඳලා හිටලා නෙවෙයි. මේ සමාජය එච්චට කුණු වෙලා අපිට උඩින් පේනවා මහා ලොකු පාරාදීසයක් කියලා. නමුත් කුණු වෙච්ච සමාජයක් තියෙන එතන.
ඒකට හේතුව මොකද්ද? හේතුව වෙන්වීම. සමාජය කියන සංකල්පය දැන් කඩන් වැටිලා. එන්න පුද්ගලයා කියන එක නා ඉස්මතු වෙලා. තවත් දේවල් තියෙනවා. ඒවා මම දැන් කියන්න ලෑස්ති වෙන්නේ නැහැ. ඒවා මේකට කෙලින්ම අදාළ නැති නිසා. නමුත් ඉන්ද්‍රිය පෙනවීම කියන එක ලොකු දෙයක් බවට පත් කරගත්තා. තමන්ගේ හැඟීම් වලට වහල් වීම. අර මෙතන මේ දවස්වල මොකද්ද මේ කවුද නාලිකාවක් මට මතක නැහැ කවුද කියලා සිරස හරි ශ්‍රී හරි මොකක් හරි කසිකබල් FM නාලිකාව චුට්ටු දෙකේ මේ රටේ සංස්කෘතිය නැති කරන්න ආපු පාහර නාලිකා. එයය දැන්වීම් පූර්වක දාලා තිබුණා ඒ දවස් දැනුත් තියෙනවද මන් දන්නේ නැහැ. හැඟීම් වලට වහල් වෙන්න. හැඟීම් වලට වහල් වෙන්න. දැකලා තියෙනවද මන් දන්නේ නැහැ හැඟීම් වලට වහල් වෙන්න. දැනුත් තියෙනවද මන් දන්නේ නැහැ. ඒ දවස්වල තිබෙන මටත් ඇති වුණ හැඟීම මට හිතෙන මේක කඩන්න ඕන කියලාද. නමුත් මම කැඩුවා නම් මොකද වෙන්නේ? කැඩුවා නම් මාව අල්ලලා හිර කළා මට දඬුවම් කරනවා උසාවියේ. ඇයි? උසාවියේ තියෙන්නේ මේ හැඟීම් වලට වහල් වෙච්ච උන්ට ආධාර කිරීමට. මොකද මේ උසාවිය මේ අලුතෙන් පීඩවපු එකක් නෙවෙයි අපි පීඩවපු එකක් නෙවෙයි මේ උසාවිය රෝමලන්තේසි නීතියෙන් පීඩවපු උසාවියක් නේ. ඔකට මම වෙන වචනයක් කිව්වොත් එimhe හෙට මාව අල්ලලා හිරේ දානවා. ඔකට කියන්න වචන තියෙනවා. නමුත් මටත් උසාවියට යන්නත් තියෙනවා. තව සති දෙකකින් විතර. නමුත් වෙන තැනකට යන්නේ නැහැ නේ මට. මොනවා කරන්නද? මේ දාන්නේ තොවිල් පහවත් තිබුණා නම් ඔන්න මට යන්න තිබුණා තොවිල් පහට. මෙතන මේ නැහැ මේ යන්න එපයි මේ ශ්‍රේෂ්ඨාධිකරණයට අවසානයේදී. දැන් ඒක හදලා තියෙන්නේ නීති හදලා තියෙන්නේ මේ මුංගේ දේවල් ආරක්ෂා කර ගැනීම මිසක් අපේ දේවල් ආරක්ෂා කර ගන්න නෙවෙයිනේ. අපේ සංස්කෘතිය ආරක්ෂා කර ගන්න නෙවෙයිනේ උසාවිය හදලා තියෙන්නේ. උසාවිය හදලා තියෙන්නේ බටහිර ග්‍රීක යුදෙව් චින්තනය ආරක්ෂා කිරීම සඳහා. ඒකේ ඉන්න විනිශ්චයකාරයෝ ඒක දන්නේ නැහැ. මේක දැනගත්තත් වැඩක් වෙන්නේ නැහැ. නමුත් ඒ සඳහා තමයි ඕන් එක පිළිලා තියෙන්නේ. ඒ නිසා මං අරකට ගහලා කැඩුවොත් මම වැරදිකාරය වෙනවා. නමුත් නිකන් හිතලා බලන්න මේ හැඟීම් වලට වහල් වෙන්න ඕන කියලා මේ ලංකාවෙන් පුරාම ගහන එකේ මොනතරම් වැරද්දක් තියෙනවද කියලා. ඒ බටහිර සංස්කෘතිය ප්‍රචාරය කිරීමක් වෙන්නේ වෙනම නක් නෙවෙයි. ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය ප්‍රචලිත කිරීමක්. වෙනම නක් නෙවෙයි. ඔය සිරස ගත්තත්, දෙරණ ගත්තත්, අනිත් එක ගත්තත් මොකක් ගත්තත්. අද කෙරෙන්නේ ඒ කාරණේ. දැන් කාටරි පත්‍රිකාවක් එහෙම බෙදන්න තියෙනවද? බෙදන්න තියෙනවා කරුණාකරලා මට ගෙනත් දෙන්න ඉස්සෙල්ලා. ඊට පස්සේ අපි මේ පත්‍රිකාව කියවලා ඒක කතා කරමු. දැන් මොකද මම මෙහෙම කියන්නේ ඉස්සෙල්ලා මෙහෙම දේවල් සිද්ධ වෙලා තියෙනවා. මේකයි. දැන් මේ හැඟීම් වලට වහල් වෙනවා කියන එක අපේ ඉන්ද්‍රිය පිනවීම සඳහා අපිව උනන්දු කරන එහෙම නැත්නම් ඒ සඳහා අපිව යොමු කරන දේවල් නේ. දැන් කාල් මාක්ස් ජීවත් වෙච්ච සමාජය අද තරම් නැති වුණත් ඒ කාලේ හිටපු පුද්ගලයන්ට මේක ප්‍රශ්නයක් වෙලා තිබුණා. මේ සමාජය කියන එකෙන් කැඩිලා පුද්ගලයා කියන එක කෙනා ඉස්මතු වෙනවා. ඔය ධනවාදයේද බටහිර විද්‍යාවද මේ සියල්ල ඇතුළේ මේ චින්තනය ඇතුළේ. චින්තනය නිසා තමයි ඔක ඇති වුනේ. කියන්නේ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය තමයි මේ සියල්ල බෙහෙවුනේ. මේ සම්බන්ධයෙන් මම පොත් ලියලා තියෙනවා. මේ සම්බන්ධයෙන් මම නොයෙකුත් දේවල් ලියලා තියෙනවා. නමුත් ඒවා මම හිතන්නේ බොහෝ දෙනෙක් කියවලා තියෙනවා කියලා මේ රටේ. ඒ කෙසේ වෙතත් අවශ්‍ය කවුරු ඉන්නවා නම් කාලය වෙබ් අඩවියට ගියොත් එහෙම ඒක බලා ගන්න පුළුවන් හුඟක් දේවල්. සමහර දේවල් නේ සමහර දේවල්. දැන් මොකද්ද වෙන්නේ? මේ මිනිස්සුන්ට මාක්ස් විතරක් නෙවෙයි. ඔය කාලේ හිටියා සෙන්ට් සයිමන්, ෆූරිය. මේ වගේ අයට හිතුණා මේ ආපිය මේක වැරදි මේ යන විදිය. සමාජය ඉස්සරහට එන්න ඕන. පුද්ගලයා නෙමෙයි. මොකද බටහිර මිනිස්සු දන්නේ නැහැ මේ පුද්ගලයා සමාජය අරුණා වෙන විදියක් හිතන්නේ දන්නේ නැහැ ඒගොල්ලන්. මොකද ඒගොල්ලන් දන්නේ එකම එක විදිය එක්ක මේකෙම නැත්නම් අනිත් එක. මොකද ඇරිස්ටෝටල්ගේ ද්විකෝටිකයේ අනුව එක්ක මේක අනිත් එක. ඔය මොනතරම් මේ සින්තසිස් ගැන කතා කරුවත් ඒක දන්නේ. ඒක දන්නේ නැති නිසානේ අවුලට යන්නේ. සින්තසිස් අවුලට යන්නේ ඇරිස්ටෝටල්ගේ න්‍යාය තුළ ඒගොල්ලන් හිර වෙලා තියෙන නිසා. ඒකයි කතන්දරේ. ඒකත් තමයි පෙන්눔 කළා දෙන අර ඒකත් පොඩි පොතක් අපෝහකේ රූපිකේ කියලා. මේ පොත් දෙක කියවුවොත් එහෙම කියවලා පුළුවන් නම් මට උත්තර දෙන්න. දැන් මේ සෙන්ට් සයිමන්ලා ෆූරියල්ලා සමාජවාදයක් ගැන කතා කරනවා. ඇයි සමාජවාදී? සෝෂලිසම්. සෝෂලිසම් කියන වචනේ බිඳලා ඉන්නේ කොහොමද? සොසයිටි කියන එක. සමාජය. මේ සමාජයට වැදගත්කමක් දෙන්න.
සමාජය තමයි ප්‍රධාන වෙන්න ඕන. සෝෂලිසම් කියන වචනේ අවසාන වශයෙන් ගත්තොත් එහෙම නිරුක්තිය තියෙන එතන. කම්කරුපන්ති කතාවක් ඒකේ නැහැ. සමාජය පුද්ගලයා වෙනුවට සමාජයේ නැවතත් ඉස්මතු කළ යුතුය. මේකයි සෙන් සයිමන්ලා, හූරියල්ලා සහ අනිකුත් සමාජවාදීන් කියලා කියන පුද්ගලයන් යුරෝපයේ කියා හිටියේ. මාක්ස් පඬිතයා වගේ කිව්වා මේ සෙන් සයිමන්ලා මේගොල්ලන් නිකන් හිතලු කියන්නේ. මම දැන් විද්‍යාවක් මේකට කියනවා. කියලා යා මහ ලොකු විද්‍යාවක් පෙන්වුවා. ඒ විද්‍යාව තමයි මාක්ස්වාදය කියලා කියන්නේ. ඒ ලොකු කතන්දර පන්ති විග්‍රහයක් දාලා මේ නිෂ්පාදන ක්‍රියාවලිය සහ පන්ති ගැටුම, පන්ති අරගලයේ වචන ටිකක් දාගෙන ඕක උඩ තමයි මේ සමාජය ඉස්සරහට යන්නේ. මේ සමාජ සම්බන්ධතා තියෙනවා, මේවා කඩා හැටෙනවා, වෙනත් සමාජ සම්බන්ධතා තියෙනවා. ওই විදිහට තමයි යන්නේ. කියන එකක් එයා ලිව්වා. නමුත් එයා කවදාකවත් කිව්වේ නැහැ. එයාගේ ඔය මොනවා කිව්වත් වඩවසම් යුගයෙන් ධනපති යුගය ආපු හැටි පොඩ්ඩක් කියන්න පුළුවන්. වඩවසම් යුගය ආවේ කොහොමද? වහල් යුගයෙන් කියලා කිව්වේ නැහැ කොහෙවත්. ඒක මාක්ස්වාදයේ තේරුම් කරන්නේ නැහැ. කොහොමද වහල් යුගයෙන් වඩවසම් යුගය ආවේ කියලා. තේරුම් කළා නැහැ මාක්ස්. මේ මුළු ලෝකෙටම ප්‍රවාද හදපු මිනිහා. මුළු ලෝකෙම සමාජයේ විකාශය වෙන්නේ මෙහෙමයි කියලා ප්‍රවාද හදපු මිනිහා. තමන්ගේ රටවල වහල් යුගයෙන් කොහොමද වඩවසම් යුගය ආවේ කියන එක තේරුම් කරලා දෙන්න කියන්නේ. තේරුම් කරලා දෙන්න එපයි. හරි ප්‍රවාදයක් හැදුවනේ. දැන් එයා මේ ප්‍රවාදය හැදුවට මොකද? එයාටත් තිබුණේ මේ චින්තනය. චින්තනය මොකද්ද? දැන් මෙතනදී මම කියන මෙන්න මෙහෙම දෙයක්. බටහිර යුරෝපයේ ඔය ග්‍රීක, යුදෙව්, ක්‍රිස්තියානි චින්තනය ඇති වුණේ එවකටත් තිබූ කතෝලික චින්තනය පරාජය කරමින්. කතෝලික කියන වචනේ තේරුම, කැතලික් කියන වචනේ තේරුම සමස්තය කියන එක. මේ සමාජයේ සමස්තයේ මධ්‍යකාලීන යුරෝපයේ අඳුරු යුගය කියලා මේ මිනිස්සු කිව්වට ඒ යුගයේ කතෝලික ආගම එහෙම නැත්නම් පාප් වංශයේ මේ ආධිපත්‍ය දරන කාලේ සමාජයේ සාමූහික වගකීමක් තිබුණා. ඒ සාමූහිකත්වයේ උඩ තමයි ඒගොල්ලන් ගියේ. ඒකෙන් තමයි මේගොල්ලෝ පෝෂණය වුණේ අවසාන වශයෙන් ගත්තොත් එහෙම. කාල් මාක්ස්ද මේ කට්ටිය පෝෂණය වුණේ අවසාන වශයෙන් ගත්තොත් කතෝලික චින්තනෙන්. වෙන චින්තනයකින් නෙමෙයි. ඔවුන්ට තිබුණේ එච්චරයි. ග්‍රීක, යුදෙව්, ක්‍රිස්තියානි චින්තනයට අභියෝග කරන්නට එහෙම නැත්නම් ඒකට එරෙහිව යන්නට ඔවුන්ට තිබුණු එකම චින්තනය කතෝලික චින්තනය පමණයි. ඒ කතෝලික චින්තනයේ ඉඳගෙන තමයි දැන් මේක කිව්වා මාක්ස්වාදීන් කියයි අපෝ ඒක මොන බොරුවක්ද? මාක්ස් කොහොමද කතෝලික වෙන්නේ? මාක්ස් ආගමට විරුද්ධ වුණා. ආගමට විරුද්ධ වෙච්ච එකක් නෙමෙයි මම මේ කියන්නේ. එයාගේ සංස්කෘතිය මොකද්ද? එයාගේ චින්තනය මොකද්ද? එයාගේ ආගමෙන් මට වැඩක් නැහැ. එයාට ආගමක් තියුණාද නැද්ද? මොකද දෙවියන් වහන්සේ ඇදෙවද? දෙවියන් වහන්සේට මොනවා කරුවාද කියලා මට වැඩක් නැහැ. එයාගේ චින්තනය මොකද්ද කියන එක මම මේ කියන්නේ. ඒ චින්තනය කතෝලික චින්තනය. මම කියනවා කාල් මාක්ස්ගේ මාක්ස්වාදය පදනම් වෙලා තියෙන සෑහෙන ප්‍රමාණයකට කතෝලික චින්තනය මත කියලා. මේක තමයි මේ අරගලයේ තිබුණේ පහුගිය කාලේ. මොකද්ද? ග්‍රීක, යුදෙව්, ක්‍රිස්තියානි චින්තනය සහ කතෝලික චින්තනය අතර අරගලයක්. ඒක ස්ටැලින් හරහා යනවා. තවත් පැත්තකින් හිට්ලර් හරහාත් වෙනවා. හිට්ලරුත් කතෝලික චින්තනය මත පදනම් වෙච්ච මිනිසෙක්. එයාත් පටන් ගත්තේ සමාජවාදයක් ගැන කතා කරනවා. ඒකත් ඒ සමාජය කතෝලික චින්තනය හොඳ දැන් තියෙනවා. මම කියන්නේ මේ නැහැ කියනවා නෙමෙයි. සමාජය ගැන ඉස්මතු කිරීම. නමුත් ප්‍රශ්නේ මේකයි. බටහිරයන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ ඇරිස්ටෝටල්ගේ න්‍යාය. උන්ට හිතන්න බෑ ඇරිස්ටෝටල්ගේ න්‍යායෙන් ඔබට ගිහිල්ලා. එක්කෝ මේක, එක්කෝ අනිත් එක. එක්කෝ සමාජය, එක්කෝ පුද්ගලයා. මේ දෙක මැද්දෙන් යන්නේ කොහොමද? මධ්‍යම ප්‍රතිපදාවක් ගැන. එහෙම නැත්නම් මේ දෙකම බැහැර කරන්නේ කොහොමද? ඕවා ගැන කතා කරන්න බෑ. බොරුවට අපෝහකේ ගැන කතා කරුවට අපෝහකේ කියන්නේ තවත් රූපිකයක් පමණයි. ඒක තමයි මම අර පොඩි පොතේ ලියන්නේ. අපෝහකේ රූපිකයක. තවත් පොඩි රූපිකයක්. වෙන එකක් නෙවෙයි. රූපිකේම කොටස. දැන් මේකේ කතාව මේකයි. දැන් අපි බලමු මේ නිෂ්පාදනයේ සමාජ සන්තක කෙරුවා කියලා. දැන් නිෂ්පාදනයේ පෞද්ගලික ආයතන වලට තියෙනවා. පෞද්ගලික ව්‍යාපාරිකයෝ, ව්‍යවසායකයන් අතර තියෙනවා. මොකද අපි රජයේ සතු කරා කියමුකෝ. දැන් අපිට හොඳ අත්දැකීම් තියෙනවානේ රාජ්‍ය සන්තක දේවල් ගැන. මොකද උනේ? රාජ්‍ය සන්තක දේවල් වලට මොකද උනේ? ඒවා ඉස්සරහට ගියාද? ළංගමට මොකද උනේ? කවුරු හරි කියන්න බලන්න පරිපාලකයන්ගේ වැරද්ද කියලා. නෑ පරිපාලකයන්ගේ වැරද්දම නෙමෙයි. පරිපාලකයෝත් වැරදි තමයි නැත්තේ නැහැ. නමුත් මේ මිනිසුන්ට මේක අපේ කියන හැඟීමක් ආවේ නැහැ. ඔවුන් වැඩ කරේ එක
ධනපති ව්‍යාපාරිකයෙක් වෙනුවට රජය කියන ව්‍යාපාරිකයා ගාව වුන් වැඩ කරා. BMW එකේ ඇනතද කරන මිනිහයි රජයේ ආයතනයක ඇනතද කරන මිනිහ අතර තියෙන වෙනස මොකක්ද? උන් දෙන්නම කරන්නේ ඇනතද කරන එක. මේකේ සාමූහිකත්වයක් එන්නේ නැහැ කොහොම සාමූහික හැඟීමක් එන්නේ නැහැ. ඔය නිෂ්පාදන රටාවේ ඒ සාමූහික හැඟීම එන්නේ නැහැ. දැන් මේක සංසන්දනය කරන්න අපේ අත්තම් ක්‍රමයක් එක්ක. ලංකාවේ තියෙන අත්තම් ක්‍රමය. අත්තම් ක්‍රමේ කාගේ හරි වැඩකට අනිත් අය උදව් වෙනවා. ඒ උදව් වෙනකොට සම්පූර්ණ වැඩේම කරනවා. මම මගේ යන්නේ තද කරනවා අනිත් මිනිහා කියන්නේ තද කරනවා. තව මිනිහෙක් දොරක් හයි කරනවා. දොර හයි කරන එක මගේ වැඩේ නෙමෙයි. මගේ වැඩේ යන්නේ තද කරන එක පමණයි. දොර හයි කරන්නේ වෙනින් මිනිහෙක්. මේගොල්ලන් අතර සාමූහිකත්වයක් තියෙනවද? නැහැ. මෙතන වෙලා තියෙන්නේ මොකද්ද? ඔවුන් සමාජය කියලා හිතුවේ මොකද්ද? පුද්ගලයන්ගේ එකතුවක්. පුද්ගලයන්ගේ එකතුවට තමයි සමාජය කියලා කිව්වේ. සමාජය කියලා කියන්නේ පුද්ගලයන්ගේ එකතුවක නෙමෙයි. එකතු වූ පුද්ගලයන්ට තමයි සමාජය කියලා කියන්නේ. සමාජයක් කියලා කියන්නේ එකතු වූ පුද්ගලයන්ට මිසක් මේ පුද්ගලයෝ ටිකක් ඔලු ගෙඩියක් අරගෙන එකතු කරාට එතන සමාජයක් නැහැ. ඒ හැඟීමක් තියෙන්න ඕන. හැඟීමක් නැත්නම් සමාජයක් නැත. ඔය කිව්වට ලංගමේ එහෙම හැඟීමක් තිබුණ නැහැ. අපි අද කියන්න බලන් ලංගමේ පාලනය කරපු මිනිස්සු කිවරක්ද කියලා නැහැ. පාලනය කරපු මිනිස්සු කිවරක්ද නෙමෙයි. අපේත් වැරද්ද. අපි දැනගෙන හිටපු එකම දේ තමයි මේ ලිඳ අපේය පණිට්ටුව ලිඳේය ලිඳ අපේ නිසා පණිට්ටුවත් අපේ. ඒ නිසා මම පණිට්ටුව ගෙදරගෙන යමි. මේක තමයි අපි දැනගෙන හිටිය මිනිසුන් විහිළුවට කියන තර්කයක් ඒක. ඒක තමයි අනුව අපි ගෙදරගෙන ඉච්ච අපේ බාණ්ඩ කියලා. මොකක්ද ඒව? නැත්තේත් නෑ. දැන් ඒක නෙවෙයි. ඒක නෙවෙයි මෙතන සමාජය කියලා කියන්නේ. මේ කතෝලික චින්තනය හරහා ආපු සමහර දේවල් මාක්ස්ට ඔක ගලප්ප ගන්න බැරි වුණා. ඒ ගලප්ප ගන්න බැරි වෙච්ච දේවලුයි ඒකේ තිබුණු ප්‍රතිවිරුද්ධතාවය මේ ඔක්කොමත් එක්ක මේක දැන් කඩන් වැටලා තියෙන්නේ. දැන් අද වෙනකොට පුළුවන්ද අපිට බුෂ්ට විරුද්ධව හරි NGO කාර්යයන්ට විරුද්ධව හරි වෙනත් කාට හරි විරුද්ධව සටන් කරන්න මේ කම්කරු පන්තිය ලව්වා. අද පුළුවන් ද කම්කරු පන්තිය ලව්වා සටන් කරන්න. කම්කරු පන්තියට එහෙම හැංගීමක් නැහැ. අර ඊනියා කම්කරු පන්තික බුද්ධිමතුන්ට ඒගොල්ලන් දැන් කොහෙද ඉන්නේ? හිතා වැඩි දෙනෙක්. ඒගොල්ලන් ඉන්නේ බුෂ්ගේ සාක්කුවේ. අද ඉන්න මාක්ස්වාදී පක්ෂවල නායකයෝ අද වැඩියෙන්ම සේවය කරන්නේ ධනවාදයට වුන්. වුන් තමයි සේවය කරන්නේ. නිකම් බලන්න තිස්ස විතරන ප්‍රකාශයක් කරොත් එහෙම කාටද එකෙන් සේවය කරන්නේ කියලා. යා සේවය කරන සම්පූර්ණයෙන්ම දැන් කවුරුරි ආන්න බලන් සර්වපාක්ෂික එකේ මමත් ඉන්නන්නේ. මම දැන් කාලෙකින් ගිහිල්ලා නැහැ. නමුත් ඉන්න කාලේ ඉතින් අපි යාට වගේ ප්‍රශ්න ඇති කර තමයි හිටියේ. නමුත් ප්‍රශ්නේ මේකයි. අද ඉන්න මාක්ස්වාදීන්ට වෙන අතක් නැත. බුෂ් සරණ හැර වෙන සරණක් නැත. අවසානයේදී ඔවුන් එතෙන්ට ගිහිලා තියෙනවා. ඇයි මේ ගිහිලා තියෙන්නේ? මේ ක්‍රමේම බංකොලොත් බව. තිස්ස විතරණක වැරද්දක් නෙමෙයි. එතනින් එහාට වෙන තැනක් නැහැ. වික්‍රම බාවටත් නැහැ වෙන කාටවත් නැහැ. ඉතින් දැන් එතකොට මේ ජාතිය කියන එක අද අපිට මේකට සටන් කරන්න පුළුවන් මේ නිදාස ලබා ගන්න පුළුවන් එකම එක විදිහයි තියෙන්නේ. ඒ වෙන කිසිවක් නෙමෙයි ජාතිය මත පදනම් වෙලා ජාතිකත්වයේ මත පදනම් වෙලා ඒ ජාතික ප්‍රවාද ජාතික සංකල්ප ජාතික සටන් පාට ඉදිරිපත් කරගෙන ඉස්සරහට යන එක. වෙන විදියක් නැහැ. මේ රට ඇතුලේ ගත්තත් මේක කාට හරි තමයි ඔය බාහිර නෙමෙයි කතා කරන්නේ. බාහිර කතා කරන දේ. රට ඇතුලේ ගත්තොත් රට ඇතුලේ අද එක්සත් ජාතික පක්ෂයේ ඉන්න ප්‍රධාන විජාතික ගැත්තා හැටියට. ඒ ජාත්‍ය හැටියට. බටහිර ප්‍රධානම ගැත්තන් දෙන්නගෙන් එක්කෙනෙක් රනිල් අනිත් එක්කෙනා ප්‍රභාකරන්. දැන් රනිල්ව පරාද කරන්නේ කොහොමද?
රනිල් නම් පරාද කරන දෙයක් නැහැ කියලා කාට හරි කියන්න පුළුවන්. රනිල් හැමදාම පරාද වෙන මිනිහනේ. මේක වෙනම වැඩ. නමුත් කොහොමද මේ විජාතික බලවේගය පරාද කරන්නේ? කම්කරුපන්ති ලව්වද? කම්කරුපන්ති ලව්ව කරන්න බෑ. කම්කරුපන්තියට එහෙම දැනීමක්වත් නැහැ. කම්කරුපන්තියට දැනීමක් එනවා නම් එන්නේ જાතියක් හැටියට මිසක් කම්කරු පන්තියක් හැටියට නෙමෙයි. එහෙම එකක් නැහැ. කම්කරුපන්තිය එකක් කියලා ගන්න නැහැ නේද? නැති එකක් කොහොමද තියෙන්නේ? ඔය ඔළුවේ තියාගෙන හිටියට ඔක හරියන්නේ නැහැ නේ. මාක්ස්වාදයේ තරම් හිතලුවක්. මාක්ස්වාදයේ අනිත් මිනිසුන්ට ගාන අපි තමයි හොඳම භෞතික විද්‍යාඥයෝ, අපි තමයි හොඳම මිනිස්සු, අපි තමයි අරක අපි බල ඔක්කොම මේ හිතලු කියන්නේ විඥානවාදී වරකයි මේක කියලා. මාක්ස්වාදයේ තරම් විඥානවාදයක් තවත් නැහැ මට පේන විදිහට. ඒක තමයි